Hello, welcome to my YouTube channel. අද මගේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ අද උදේම මගේ අතට ලැබුණු පාර්සල් එක. මේක මම දාපු ඕඩර් එකක්. මේ දවස්වල TikTok එකේ වයිරල් වෙලා යන කර්ලි ක්‍රීම් එක තමයි මේ. මේක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයාටත් තියෙන කර්ලි හෙයා එකක් නම් ඔයත් try කරලා බලන්න. මට නම් මේ ක්‍රීම් එකේ කිසිම අඩුපාඩුවක් නෑ මං කියනවට ඕගොල්ලොත් try කරලා බලන්නකෝ. ඉතින් මං අද හිතාගෙන හිටියේ මුළු දවසම වීඩියෝ කරනවා කියලා. ඒ වුණාට මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මම උදේවරුව ගෙදර නෙමෙයි හිටියේ. මොනව කරන්නද? අපි හිතන විදිහටම අපිට දවස ගෙවන්න වෙන්නේ නැහැනේ ඉතින්. කොහොම හරි මම ආපහු ගෙදර එනකොට 2:30 විතර වුණා. මම නම් ඉතින් වෙලට ගිහින් මුකුත් වැඩක් කරේ නෑ. හැබැයි ඉතින් හවස ගෙදර ආවට පස්සේ නම් අම්මා මාව ලොකු වැඩකට ඇදලා ගත්තා. මේ තියෙන්නේ ඒක තමයි ඉතින්. කොහොම හරි හවස 6:00 විතර වෙනකන් හෙල්ලෙන්නවත් උනේ නෑ. දවසේ ඕපදූප කතා කරන වෙලාව තමයි මේ. එක්කෝ රෑට උයන වෙලාව. එහෙමත් නැත්තම් අම්මත් එක්ක එකතු වෙලා වෙන මොකක් හරි ගෙදර වැඩක් කරන වෙලාව. අපි දෙන්න ඉතින් කියව හිනා රණ්ඩු වෙවි ඕක තමයි කරේ. මේ තියෙන්නේ මම ඩරාස් එකෙන් ඕඩර් කරපු පාර්සල් එකක්. ඒක මට හවස තමයි ලැබුණේ. ඔන්නේ බලන්නකෝ ඒ ලයිට් එකේ ලස්සන. ඒකට මං කොච්චර ආස වුණාද කියනවනම් මං දැන් ඒක මගේ පොත් මේසෙ තමයි දාලා තියෙන්නේ. ඔය තියෙන්නේ. මට කැම්පස් එකේ මගේ හැරුණු පාඩම් වල වීඩියෝස් වගේක් බලන්න තිබ්බා. කොහොම හරි මගේ වැඩ ටික සේරම ඉවර වෙලා ඉතින් ඒක බලන්න පටන් ගත්තා. මේ දවස්වල එක්සෑම් කිට්ටු වෙලා නිසා අපි නෝට් හදාද ඉන්නේ නැහැනේ. අතට අහු වෙන එකක් පාඩම් කරලා එක්සෑම් ලියනවා නිසා. ඒ කොහොම වුණත් එක්සෑම් ඉවර වුණු ගමන්ම ඊළඟ සෙම් එකේ සබ්ජෙක්ට් වලට නෝට් හදන විදිය එහෙම සේරම මං ලස්සන ව්ලොග්ස් වලින් අරන් එන්නම්කෝ. ඇත්තටම මගේ වීඩියෝස් බලන ඕගොල්ලෝ මොනව කරන අයද? තාම ඉස්කෝලේ යනවද? එහෙමත් නැත්නම් කැම්පස්ද? එහෙමත් නැත්නම් වෙන රටක ඉගෙන ගන්න අයද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මොකද එතකොට මටත් දැනගන්න පුළුවන් ඕගොල්ලෝ මොනවද කරන්නේ කියලා. එතකොට මට පුළුවන් ඕගොල්ලොන්ට ප්‍රයෝජනවත් විදිහේ වීඩියෝස් අරගෙන එන්න. ඕගොල්ලෝ නොදන්නවා වුණාට මම මේ දේවල් වීඩියෝ කරන්නේ ඇත්තටම මට මතක සටහන් එකතු කරගන්න. මොකද මම මගේ හීනවලට ගිය දවසට මටම ආපහු හැරිලා බලන්න පුළුවන් මං මොන විදිහටද මගේ හීනවලට ආවේ කියලා. මගේ ජීවිතේ මොන කඩාවැටීම සිද්ධ වුණත් මම උත්සාහ කරන්නේ මගේ හීනවලට යන්න. ඉතින් මං දන්නවා ඕගොල්ලොත් එහෙමයි කියලා. කඩාවැටෙන හැම පාරකම ආයෙ උත්සාහ කරන්න. කවදාවත් වරදින එකක් නෑ. කතාවෙන් කතාව මං ඕගොල්ලන්ට වැදගත් වෙන තවත් දෙයක් කියන්නම්කෝ. මේ පාරේ ඒ ලෙවල් ලියපු නංගිලා මල්ලිලාට තමයි මේ පණිවිඩේ. ඔයාලගේ රිසල්ට්ස් ආවහම කැම්පස් වලට ඇප්ලයි කරලා එකපාර සිලෙක්ට් උනේ නැත්තම් බය වෙන්න එපා. දුක් වෙන්නත් එපා. ඕපන් යුනිවර්සිටි එකේ ඇප්ලයි කරලා බලන්න. එහෙමත් නැත්තම් දෙතුන් පාර එක්සෑම් ලියන්න අකමැති කැම්පස් යන්න තරම් රිසල්ට්ස් මදි අය එහෙම අයටත් ඕපන් යුනිවර්සිටි එකේ
ෆවුන්ඩේෂන් කෝස් කරලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තෝරගන්න පුළුවන්. එහෙනම් අදට මේ ඇති නේද? මම ඊළඟ සතියේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.